මුතුගල සර් ගම් වතුර ආධාර ටිකක් හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ඒකට බෙදනවා. ඒකට ගොඩක් අය මම දැක්කා සෝෂල් මීඩියා වල. එතකොට ඔය එක එක YouTube channel වල අම්මනම් වල දාලා තියෙනවා බැනලා. ඇත්තටම මෙතන සර් රැඟුවා. මේ හෙලිකොප්ටර් එකේ යන්න ගිය වියදමටත් එක්ක බැලුවහම මේක මහ තේරුමක් නැති දෙයක්. ඊට වැඩිය ආධාර ටිකක් ගොඩබිමින් ගිහිල්ලා බෙදන්න තිබුණා. ඒ වගේ අදහස් මම දැක්ක ගොඩක්. ඇත්තටම ඒක ඇත්තක් නැතුව නෙමෙයි. හැබැයි මුතුගල සර් කියන්නේ බොහොම දැනුවත් උගත් මිනිස්සෙක්. හරි බොහොම දැනුමක් තියෙන. ගොඩාක් අපේ ලංකාවේ අය ගත්තොත් ඒ බහුතරයකට වැඩිය ගොඩාක් ඉහළ දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් මුතුගල සර් බැරි වෙලාවත් ඔය ආධාර ටික අපි හිතමුකෝ එයාගේ වැඩ කරන කට්ටියක් අතේ හරි එහෙම නැත්නම් ගොඩ බිමින් යන වාහනයකින් වෑන් එකකින් ඒ වගේ ගිහිල්ලා ඔය ටික බෙදුවනම් ඒ ගැම්ම ඉන්නේ. මොකද ආධාර ටික බෙදද්දි ඒ ගැම්මට බෙදන්න ඕනේ පේන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතමුකෝ අපි සාමාන්‍යයෙන් වෑන් එකකින් ගිහිල්ලා අපි පැන්ඩෝල් පෙත්තක් වුණත් ආධාරයක් විදිහට දෙද්දි ඒ පැන්ඩෝල් පෙත්ත ලොකු ක්වොලිටියක් නෑ. එකම පැන්ඩෝල් පෙත්ත තමයි. උනාට බොනේ කාටත් ඒකේ පොඩි ගැම්මක් නෑ. උණ බහින්නෙත් නෑ බාල පැන්ඩෝල්ද කොහෙද. ඒ වගේ හැඟීමක් එනවා. හැබැයි හෙලිකොප්ටරයකින් ගිහිල්ලා පැන්ඩෝල් පෙත්ත දෙද්දි අම්මට සුපිරිය මෙව්වා තමයි පැන්ඩෝල්. ගහපු ගමන් පැන්ඩෝල් පෙත්ත ගහන්නත් කලින් උගේ ලෙඩේ හොඳ වෙනවා. මොකද හිත පිරිලානේ. හිත පිරිලා තියෙන්නේ. අන්න ඒකයි. දැන් ෆ්‍රයිඩ් රයිස් එකක් ෆුඩ් සයිකල් එකක ගෙනහිල්ලා ආධාරයක් විදිහට මිනිස්සෙක්ට දෙනවට වැඩිය සම්බෝලයි බතුයි බත් පැකට් එකක් හදලා ඒක හෙලිකොප්ටරයකින් ගිහිල්ලා බෙදද්දි ගොඩක් අයගේ හිත පිරෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ ගොඩක් අයගේ සාමාන්‍යයෙන් 90ක් විතර දෙනාගේ හිත තමයි එතන පිරෙන්නේ. 10ක් විතර දෙනෙක් තමයි කල්පනා කරන්නේ යකෝ ෆ්‍රයිඩ් රයිස් එක රහයිනේ මේ සම්බෝලයි බතු එකට වැඩියයි මේ මේක හෙලිකොප්ටරෙන් ගෙනාවට මේක සෙට් නෑනේ. ඒ වගේ හිතෙන්නේ 10කට විතර. ඉතින් 90ක් දෙනා කැමති අර විදිහට ගන්න. ඉතින් මුතුගල සර් ඒ 10 පැත්තකට දාලා ඇත්තටම අපිට හිතමුකෝ ලංකාවේ ජනතාවගෙන් 90ක ප්‍රසාදය දිනා ගන්න පුළුවන්කම තියෙද්දි අර 10 පැත්තකට දාන එක සාමාන්‍යයෙන් 10න් වැඩක් නැහැ. 90ක ප්‍රසාදයක්. ඉතින් අන්නේ හින්දා තමයි මං හිතන්නේ මේක හෙලිකොප්ටරෙන් බෙදෙන එක හොඳ. ඇත්තටම ඒක හෙලිකොප්ටරෙන් තමයි බෙදන්න ඕනේ. දැන් මුතුගල සර් ඕක සාමාන්‍යයෙන් ගොඩබිමින් ගිහිල්ලා බෙදුවා නම් ඔය ගැම්ම නැහැ. දැන් අද මුතුගල සර්ට වඩින්න හරි මුළු රටම මුතුගල සර් මෙහෙම ක්‍රියාවක් කරා කියන එක දැනගත්තා. ඒ කියන්නේ ජනයා අතරට ගියා. චරිතයක් මොනවා වුණත්. මොකද හැම එකකටම හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ආධාර බෙදන්න බෑනේ. බොහොම සුළු පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ. ඒ වගේ අහසින් ගිහිල්ලා ගම් වතුර ආධාර බෙදන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ බෙදපු ආධාරවල ඒක ආධාරවලටත් වැඩිය ආයෝජනයක් විදිහට මම දකිනවා. මොකද ඇත්තටම ආධාරයක් බෙදද්දි ඒකේ රිටර්න් එකක් තියෙන්න එපා. සාමාන්‍යයෙන් දැන් ඒක බැලුවහම අපි හිතමුකෝ අපි ලක්ෂ 10ක ගම් වතුර ආධාර පරිත්‍යාග කරනවා. අපි හිතමුකෝ කෙනෙක් කර්මඵලයේ විශ්වාස කරන පුද්ගලයෙක්ට නම් හිතන්න පුළුවන් ඒක ප්‍රසිද්ධියක් නැතුව ගිහිල්ලා සද්ද නැතුව තමන්ගේ වැඩේ කරලා එහෙනම් ඔන්න ඔයාලට මං ආධාර ගෙනාවා කියලා ආධාර දීලා එන්න පුළුවන් මම කරපු දේවල් මට තියේවිනේ කියලා මගේ මේ ජීවිතේ හෝ ඊළඟ භවයක මට ඒක අනිත් පැත්තට ලැබෙයි ඒ වගේ හිතන්න පුළුවන්. ඉතින් කර්මඵලයේ විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට නම් ඇත්තටම ප්‍රතිලාභයක් එන විදිහට ආයෝජනයක් විදිහට තමයි ඒක කරන්න ඕනේ. කියන්නේ මේ ජීවිතේම Tamanට ඒක රිටර්න් එක එන්න ඕනේ. ඒ කියන්නේ ජන ප්‍රසාදය. අපිට ඒ වියදම් කරපු ගම් වතුර ආධාර වලට වියදම් කරපු මුදල ධනෙ විදිහට හෝ එහෙම නැත්නම් බලයේ විදිහට. ඒ කියන්නේ දේශපාලනයේ පැත්තට පොඩ්ඩක් බෙල්ල දානවනම් බලයේ විදිහට හරි අපිට පුළුවන් ඒකේ රිටර්න් එක ගන්න. ඉතින් මම දකින්න ඇත්තටම මුතුගල සර් ඇත්තටම සාර්ථක දේශපාලකයෙක්ගේ ලක්ෂණ මුතුගල සර්ගෙන් මම දකිනවා. සාර්ථක ඒ කියන්නේ අතිසාර්ථක වෙන්න පුළුවන් දේශපාලකයෙක් විදිහට මම දකිනවා. මොකද දේශපාලනයේදී මුතුගල සර් ඔය නියම පොයින්ට් එකට කාන්ටේ නිලයට දෙන්න දන්නවා. දැනෙන්න දෙයක් දෙන්න.
මොකද කියන්නේ ඒක තමයි හිත පිරෙන්නේ මිනිස්සුන්ගේ. මුතුගල සර් ඇවිල්ලා හෙලිකොප්ටරෙන් බහලා කතා කරලා ගියත් මිනිස්සුන්ගේ හිත පිරිලා බඩ පිරිලා කෑම විදිහට අපිට ඒක භෞතිකව කෑම පාර්සලයක් නොදුන්නත් හිතට ෆිට අම්මා මෙතෙන්ට දැනෙන්න ඕන මෙතෙන්ට නෙමෙයි මෙතෙන්ට දැනෙන්න තමයි දෙන්න ඕන. ඉතින් මෙතනින් හිතන්නේ සාමාන්‍යයෙන් 10%යි. මෙතනින් 90%ක් දෙනා බොක්කෙන් ගන්නවා. ඉතින් මේ බොක්කට දැනෙන්න දෙන්න තමයි මුතුගල සර් මේ විදිහට ගියේ කියලා මම හිතනවා. ඒ ඕගොල්ලන්ගේ අදහසුත් මොනවද කියලා දාන්න. ඇත්තටම ඒක තමයි ඒකේ සීන් කෝන් එක. මොකද ආධාරයක් දෙද්දි අනික ඔය ආධාරය දුන්නයි කියලා දැන් සාමාන්‍ය මුතුගල සර් හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ඔය ආධාර දීපු හින්දා මිනිස්සුන්ට මතක තියේවි අපිට මෙහෙම කෙනෙක් ආධාර කරා කියන එක. දැන් මුතුගල සර් ඕක බිමින් ගිහිල්ලා දුන්න නම් ඔච්චර ගැම්මක් නැහැ. මුතුගල සර් ඕක බිමින් ගිහින් දුන්න ඕන මුතුගල සර් පේන්නත් යන්න ඕන. නැත්නම් මුතුගල සර් බෙදුවයි කියලා කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඒ ආධාර ටිකට මොනවා හරි වියලි ආහාර ටිකක් ගේ ඒ ටික කෑවා. එතනින් ඉවරයි. මිනිස්සුන්ට මතක හැමදේම සතියයි. එතනින් ඔක්කොම ඉවරයි. නැත්නම් සති දෙකයි. එතනින් ඔක්කොම ඉවරයි. ඉතින් මුතුගල සර් උඩින් ගිහිල්ලා ওই ටික බෙදපු හින්දා මිනිස්සුන්ට අවුරුදු ගාණක් තව සෑහෙන කාලයක් මේක ඔළුවල රැඳිලා තියේවි. දැන් හිතන්නකෝ අපි වගේ දැන් මම ඉන්නේ කැලේක ගමක පිට්ටනියකට හෙලිකොප්ටරයකින් පුද්ගලයෙක් ඇවිල්ලා ආධාර බෙදලා යනවා. ඉතින් ඕක කොච්චර මගේ හිතේ රැඳෙනවද කිව්වොත් මොකද අපේ ගමේ පිට්ටනියට හැමදාම හෙලිකොප්ටර් බාන්නේ නැහනේ. එතකොට මම සමහර විට තව පරම්පරා ගානකින් අවුරුදු 90ක් විතර වෙලා හැරමිට්ටෙන් යන කාලේ වුණත් පොඩි එකෙක්ට කියන්න පුළුවන් පුතේ මේ සෙල්ලන්නේ මේ අපේ කාලේ සර් කෙනෙක් මේ පිට්ටනියට හෙලිකොප්ටරෙන් ඇවිල්ලා අපිට මේ මහා ගම් වතුරකදී ආධාර කළේ කියලා. අන්න ඒ වගේ ඒ නම සදා ඉතිහාසගත වෙනවා ඇත්තටම ඒ කරපු වැඩෙන්. ඉතින් ඒක නියම පොයින්ට් එකක් ඇත්තටම පට්ට. එහෙම තමයි ආධාර බෙදන්න ඕනේ. ඒ කියන්නේ මුතුගල සර් අපි හිතමුකෝ කෝටියක් ආධාර සඳහා වෙන් කරොත් ඉදිරි අවුරුදු 10 ඇතුලේ තව කෝටි 10ක් ඒ වෙනුවෙන් උපයන්න ඇත්තටම ප්ලෑන් එකක් ගන්න ඕනේ. මොකද එතකොට තමයි මුතුගල සර්ට පුළුවන් ආයිත් මේ වගේ ඩිසාස්ටර් එකකදී ඒ කියන්නේ කරදරයක් වුණ වෙලාවක රටේ මිනිස්සුන්ට වැඩියෙන් උදව් කරන්න මුතුගල සර් වැඩියෙන් තව උපයන්න ඕන. වැඩියෙන් ධනවත් වෙන්න ඕන. ඉතින් ධනවත් වෙන්න ඒ වගේ දේවල් හොඳට ප්‍රසිද්ධිය කරන්න ඕන. ඉතින් මේ වගේ ප්‍රසිද්ධිය කරාම මේක මාරම ෂෝ එකක් විදිහට දෙන්න ඕනේ මිනිස්සුන්ගේ ඔළුවලට. ඉතින් තව හොයන්න පුළුවන්. එතකොට මුතුගල සර්ට පුළුවන් තවත් මේ වගේ කරදර වෙන වෙලාවල් වලදී ඉදිරි අවුරුදු වලදී තව සෑහෙන කාලයකට ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ ආධාර බෙදන්න. අන්න ඒක තමයි හෙලිකොප්ටරෙන් ගිහිල්ලා පැන්ඩෝල් පෙත්තක් බෙදන එක උනත් වටින්නේ.